System sound volume set to 0%. ආයිබෝවන් හිතවතුනි. නැවතත් වසන්තා YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි මීට පෙර මෙම ගාඩන් එකේ මේ රූට් টොප් ගාඩන් එකේ තනකොළ කපන වීඩියෝ එකක් කරා. ඒකේ දිගුවක් ලෙස දැන් අපි කරන්නේ මේ වස් කප්පාදු ශාක කප්පාදු කරනවා. අපිට පේනවා මේක මේ ලොරේන් ශාකයක්. මේ ශාකය කප්පාදු වර කීපයක් කරලා තමයි මේ වගේ බොක්ස් එකක් හැඩයට කපන්න අපි දැන් මේක ගොඩාක් මේ ටිකක් යටින් කපන්න ඕනේ. ලොකු දණු කපන්න මේ වගේ සිකටරියක් පාවිච්චි කරනවා. අර වගේ මේ කතුවකින් මට්ටම් කපා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි දැන් මේ කරගෙන යන්නේ. ඒ වගේම මෙතන තව දෙනවා ක්‍රිස්ටිනා ශාකයක්. මේ ඒ ශාකයත් අපි වලයන් කීපයකට කපලා තියෙනවා. පත්‍ර වලයන් කීපයකට උඩ පේන ඇති. පහත ඉඳන් තට්ටු මට්ටම් කීපයකට. ඒ කියන්නේ එතකොට ඒක ඈතින් ඉඳන් බලනකොට ඒකේ අමුතුම අලංකාරයක් තියෙනවා. ඒකත් ටිකක් වැඩිපුර කප්පාදු කරලා දෙනවා. මොකද අවුට් ඔෆ් ෂේප් යනවා ශාකය මේ අවශ්‍ය දිගට අතු අයින් කරලා ඒ තියෙන මේ ස්ට්‍රක්චර් එකේ විදිහට හදාගන්න ටිකක් වැඩිපුර මේ පාර කැපුවා. අපි මේ මොකද වස්තු කාලේ නිසා නැවත ටිකක් වැඩිපුර කප්පාදු කරාම මේ තැන් වලින් ඊළඟට එන කොළ ටිකක් උඩාවට එන්නේ. එතකොට තමයි මොකද මේක ගොඩක් විශාල වෙන්න දෙන්න බෑ. මේ තියෙන ඉතල තියෙන බොක්ස් එකත් එක්ක ඒකේ තියෙන ප්‍රමාණයයි ඒ සියලුම දේවල් එක්ක ශාකයේ උස යන්න ප්‍රමාණය මුල් පද්ධතිය යන්න පුළුවන් ප්‍රමාණය සීමා සහිතයි. ඒ නිසා ගොඩාක් විශාල වෙන්න දෙන්න බෑ. මේක මේ මූල පද්ධතියේ තියෙන පස් ප්‍රමාණයත් එක්ක බලනකොට ඒකට නැත්තම් පෝෂක කොටස් ගන්න ප්‍රමාණය මදි වෙනවා. ඒ නිසා තමයි මේ තියෙන සියලුම මේ අමතර වැඩි කොටස් ඉවත් කරලා අවශ්‍ය කොටස් විතරක් ඉතුරු කරගෙන දැන් ඔබට මේකේ ගොඩාක් මේ කප්පාදු වෙලා පේනවා ඇති. මේ අයින් ගොඩක් කැපිලා ඒක එහෙම කැපුවේ මේකේ වැඩිපුර තිබ්බ අනවශ්‍ය කොටස් ටික ඉවත් කරා. ඉවත් කරාට පස්සේ තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ පතර හසුරන විදිය බලන්න මේ ජගත් ආජන්ත ෆ්ලැට් පැතලිය කපනකොට පතර මේ උඩු පැත්තට හරව ගන්නවා. ආජන්ත ටිකක් එක පෙන්නන්නකො මේ කතුර මේ ෆ්ලැට් කපනකොට මේ පැත්ත උඩට ගන්නවා. මේ පැත්ත යටට එනවා. එතකොට තමයි මේක ගානට එක ගානට කපන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ එක ගහක් ශාකේ කප්පාදු කරනකොට මේක හරවන්න ඕනේ මේ පැත්තට කපුව. මේක ටිකක් කපලා පෙන්නන්නකොට ඒ රවුම කපන්නේ. දැන් එතකොට අර කතුරේ මේ නැම්මත් එක්ක ඒකේ අර ස්වරූපය මේ ෂේප් එක ගන්න ලේසි. ඒකයි කප්පාදු කරනකොට පොඩ්ඩක් බලන්න මම දැන් තව ඉදිරියට තව හැඩ ලොකු ආච් කපන විදියත් මම පෙන්නන්නම්. මේ දැන් මේ රූට් টොප් එකේ මේ කපන විදිය. දැන් මේකයි එහා පැත්තයි මේ පැත්තයි බැලන්ස් වෙන්න ඕනේ ඉඳලා ටිකක් වැඩිපුර මේ දැන් ලොකු දඬු තියෙනවා අපි මේ සෙක්‍රටරියෙන් කපනවා. හරි ඕක ආයි ඔෆ් කරලා ආයි ගමන්. Stop button. මේ හිතවතුනි අපි දැන් අද මේකේ System sound volume set to 0%. ශාක කප්පාදු කරන අවසානයි. මේ දැන් ශාක කෝනර් එකේ තියෙන ශාක හතරම එක සයිස් එකකට කපන්න අපි උත්සාහ කරා. එතකොට සමහර ඒවා වැඩිපුර ටිකක් කප්පාදු කරන්න සිද්ධ වුණා. ඒ සයිස් එක විදියටම ගන්න ඕන නිසා මොකද විමානව මේක පේන නිසා ඇසට හොඳට පේන්න ඕනේ. ඒ නිසා තමයි ශාක හතරක් පහක් එක දිගට කපනවා නම් ඒක එක සමානව කැපුවොත්
අලංකාරය වැඩි. ඉතින් ඒ දැනට උචිත විදියට පොඩ්ඩක් ස්පාත් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම දැන් ඊළඟට මෙතන තියෙන්නේ අපිට මේ පෝරේදීමක් තියෙන දැන් මේ ඔබට පේන්නේ එක කොටසක් පමණයි මේ රූට් ගාඩන් එකේ. මේක වර්ගයට 5000ක් විතර තියෙනවා. සෙක්ෂන් 3ක් 4ක් තව යහපැත්තේ තියෙනවා. පළතුරු වර්ග එතකොට වෙනත් ශාක වර්ගයක් තියෙනවා. නමුත් මේ පුරාමනේ පේන එක කොටසක් පමණයි. ඉතින් දැන් අපි මේ කරලා ඔබට පේන ඇති තනකොළ කප්පාදු කරා. ඊට පස්සේ දැන් මේ ශාක හැඩතල කීපයකට කප්පාදු කරා. මේ කිසිලා ශාකය අපි මේ කප්පාදු කරා මේ විදිහට. ඉතින් ඒ වගේ විවිධ හැඩවලට යහපැත්තේ තියෙනවා කප්පාදු කරලා තියෙන්නේ. ඉතින් ඔබට අපිට කියන්න තියෙන්නේ අපිට පොඩ්ඩක් එකතු වෙන්න අපේ වසන්ත ෆ්ලෝරා ගාඩන් සර්විස් ආයතනයත් එක්ක එකතු වෙලා මේකේ තිබෙන මේ වගේ රූට් ගාඩන් මේන්ටේන් කරගන්න බැරුව අපිත් එක්ක එකතු වෙලා අපි ඒක ඔබට විශ්වාසවන්තව ගුණාත්මකව කරලා දෙන්න බලාපොරොත්තු වෙන සේවක මහතුන් හොඳ පුහුණු සේවක මහතුන් ඉන්නේ. ඒගොල්ලන්ට කියලා අපිට ඒක කරගන්න කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔබට ඒක ඔබගේ රූට් ගාඩන් එකක් තියෙනවා නම් අපිත් අපහා සමග එකතු වෙන්න කියන ඉල්ලීමක් කරන ගමන් ඊළඟ කොටසේ තියෙන මේකේ පොහොර හේතුම තියෙන්නේ. අපි නැවත දවසක පොහොර හේතුමත් එක්කම ඒකත් කරන්නේ කොහොමද කියලා මම ඒකත් කියලා දෙන ගමන් අර කාරණාවක් ගැන ඔබ හිතන්න ඔබට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් 0.76යි 26යි 28යි 346 කියන දුරකථන අංකයට අවශ්‍යමක් ලබා දෙන්න. අපි ඔබට ඇවිල්ලා ඒ සාධාරණ මුදලකට අපේ සේවාව ඔබ වෙත ලබා දෙන්න එක සිතින් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපත් සමග ඔබගේ වටිනා කාලය විඩම් කරලා සම්බන්ධ වෙලා මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට මට ගොඩක් ස්තුතියි. මේක ෂෙයා කරන්න මේ channel එක ෂෙයා කරලා තව කෙනෙකුට මේ අවබෝධය ධර්ම ලබා ගන්න ෂෙයා කරන්න. subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා like එකකුත් දාලා අපිත් එක්ක එකතු වෙලා මේ ගමන දිගටම යන්න අපිට සහයෝගයක් දෙන්න කියලා ඉල්ලීමක් කරන ගමන් නැවත දවසක හමු වෙන බලාපොරොත්තු වෙන අද සංගායනා. Stop button.